Single Big Bonanza Mid-Year Shopping Festival. SLT Mobitel Fiber නිසා දැන් හැම ගෙදරම නොවෙනස් අධිවේගයෙන් සුපිරියටම ෆයිබර් ෆිට්. 65 වසරක ලංවා සංස්ථා වානේ විශ්වාසයෙන් ලංවා සංස්ථා සිමෙන්ට් කෝපරේෂන් ප්‍රයිවට් ලිමිටඩ්. වාසි ඩබල් දෙන සුපිරිම මොබිටෙල් 1278 non-stop data package එක දැන්ම ඇක්ටිවේට් කරන්න. මුදලාලිම නේද බං? ඔව් බං. මුදලාලි. මරලා නේද? ඔව්. මරලා. වැටිලා හිටියා නෙවෙයිද බං? මං දැක්ක බං. ලේ ගලාගෙන ගිහිල්ලා තියෙනවා. මිනි මරුවා මේ කොහේ හරි ඇති බං. අනේ දුවමු. අපි අපේ ජීවිතවල වැටුණ විතරමයි නේ පුතේ. ඈ මේ අපිට හොඳට හුරුයි. ඉන්න වරෙන් යන්න. සුසිරි ඔයා ප්ලේ කරන්න පුතේ. ඔයත් එක්ක තරඟ කරන්න ආපු අනිත් අයට දැනෙන්න ඕනේ ඔයා දක්ෂයෙක් කියලා. ඔයාගේ වයලින් එකේ හඬ එයාලටත් දැනෙන්න අරින්න.
පරම්පරා ගණනක විශ්වාසය ලංවා සංස්ථාවානේ. ෆීනික්ස් අපි ඔබ සමග 50 වසරක් සමරමු. ඇයි මේ කාට බයෙත් දුවන්නේ? තේන බදු මුදලාලි. තේන බදු මුදලාමේ. දැන්ද මුදලාලිගේ හැටි දැනගත්තේ? මම නම් ඒ දවස්වලම දැනගත්තා මිනිහා කොටිය කියලා. මෙයා මොන මගුලක්ද මේ කියවන්නේ? ඒකත් ඉතින් එක જાතියක මගුලක් තමයි. අයියෝ මෙච්චර මේ දෙයක් කියලා තියෙද මෙයා? පිස්සු කිය. අයියෝ. අනේ. ඇයි? දැන් මොකද වෙලා තියෙන්නේ? තේන බදු මුදලාලි. ලලිතා එපා. ඕන්නේ. ඕව හැමෝටම කී ඉන්න හොඳ දේවල් නෙමෙයි. අන්තිමට පොලිසිය ගිහලා කට උතර දෙන්න වෙන වැඩ. මොකද්ද මෙතන වෙලා තියෙන්නේ කියන්න? තේන බදු මුදලාලිව කවුද කැලේ මාරලා දාලා? කොහොමද සහසුද්දෙන්ම දන්නේ? අපි දර කඩන් ගිය වෙලාවේ දැක්කේ. මේ මෙහෙම ලේ පාරක් යනවා දැක්කා. මල කෙලියයි. ඇයි කියන්නේ මුදලාලි විතරයි මට හිටියේ පොලිසල්ලි එකතු කරන්න උදව් කරන්න. ඒ කියන්නේ දැන් අපි පොලිසල්ලි ගෙවන්න ඕනේ නැද්ද? නෑ මං කිව්වේ මට උදව් කරන්න මුදලාලි හිටිය කියලා. කවුරු උදව් කරන්නේ නැත්නම් මගේ සල්ලි දෙන්න ඕන ඔයාලා. අම්මෝ මුදලාලි මැරලා හිටපු විදිය මට තාම මතක් වෙනවා. අයියෝ. මේ බලන්න මේ කොල්ල මාර ලස්සනට වදින්න ප්ලේ කරනවා. ඔව් නේ. දන්නවද මේ කොල්ල මාර දුප්පත් කොල්ලෙක්. ඉන්න තැනක්වත් නැතුව ඉඳලා තියෙන කනක්ද නේ? හොඳම කතාව තමයි මේ කොල්ලට කිසිම ඉස්කෝලෙන් chance එකක් හම්බෙලා නැහැ. කොහොමද ඉතින් වැඩ පුළන් එකට කොයි තැනත් එකයි නේ බා. ෆෙරන්ටීනෝ ශ්‍රී ලංකාවෙන් ඇමරිකාවට අපනයනය කරන එකම කාර් රේඩියල් ටයරය. වාසි ඩබල් දෙන සුපිරිම මොබිටෙල් 1278 non stop data package එක දැන්ම ඇක්ටිවේට් කරන්න.
දැන් කොහොමද බිස්නස්? අවුලක් නෑ. කෙරේගෙන යනවා. මං ඉතින් මේවා නෑබුලේ කරන දේවල් නෙවෙයි මුදලාලි මහත්තයා. ඔව් මට තේරෙනවා. මම ඔබ ගැන හිතනවට වඩා දෙයක් මම දන්නවා කියලා. මුදලාලි මහත්තයාට ඉව තියෙනවා. ඉව නැතුව ටවුම විතරක් නෙමෙයි. කැලේ පවතින අමාරුයි. අන්න ඔබට තේරුණා ඈ? හරියටම තේරුණාද? මේ උක්කෝදෙන් අපි ගා වැඩි හින්දා උඹලට එහෙමට මාහිමියක් නැහැ නේ. දැන් නම් ඉතින් දෙයියනේ කියලා යමක් කරගන්න පුළුවන්. මේ සුද්ධ ඉතින් වැඩකට අත ගැහුවොත් ආයෙ ඉතින් ඒක සුද්ධ කරන්න දෙයක් නැහැ. දන්නවා. මෙතන 5200ක් තියෙනවා. මම දන්නවා. ඒ වුණාට මේ මහත්තයාගේ සල්ලිනේ. උඹ තියාගෙන. මමම මමනේ කියන්නේ. උඹ තියාගෙන. බොන්න මිනිස්සු වෙන වෙලාව. කාලය වටිනවා. මුදලාලි මහත්තයා මේ කොහේ යන ගමන්ද? කොහේ යන්නද බං? මේටම තමයි ආවේ. උඹට මීයම්බයක් කවන්න ආසෙද නෑ? ආසක් දන්නෙත් නෑ නේද? මේ ඇටෙත් එක්ක කපන් ඈ. රසයි. යම. කොහෙද මිනිස්සු ගියේ? මං ඊයේ රෑ ඉඳන් බලාගෙන ඉන්නවා. ඔබ මොකද මං ගැන බලන්නේ? ඔබට බලා ගන්න ඕන තරම් මිනිස්සු ඉන්නේ. කලිත් කතා කියන්න එපා. මට මේ හැමදේම එපා වෙලා බන් තියෙන්නේ. ඒ මොකෝ? මගේ ඇස් පනා පිටම සිද්ධ වෙන දේවල් දැකලා. තුන්වන සරණයි මදුතේ.
පුතේ අපි මෙතනට ඇවිල්ලා තින්නේ ගොඩාක් දුෂ්කර ගමනකින්. ඔයා මොන හරි දෙයක් ජීවිතේ දිනුවා නම් ඒ දිනලා තියෙන්නේ හොඳට ඉගෙනගෙන බඩගින්නින් නැතුව හොඳට බඩ පිරෙන්න කාලා. එහෙම නෙමෙයි. ජීවිතේ අපිට අතාරින්න ඕන තැන් ඕන තරම් හම්බුණා. ඒත් පුතේ අපි කොහොම හරි එල්ලිලා හිටියා. හැම මිනිහම අපිව තලලා පොඩි කරලා පාගලා දාන්න උත්සාහ කරද්දී අපි කොහොම හරි ජීවත් වුණා පුතේ. මෙතනින් ඉස්සරහට ගමන ඔබට සුබයි. පුතේ ජීවිතය කියන්නේ පොතක්. ඒ පොත කියවා මේ පොතේ කැමති තැන් වල නතර වෙන්න එපා පුතේ. පොත කියවලා ඉවර කරපන්. ප්‍රතිපනාද සුසිරිය මේ තැනට ගෙන්න ගොඩාක් හීන මෙවුවා. අදේ හීන එළි වෙලා. ඒ හීන හැබෑ කරන එක තමයි සුසිරියගේ යුතුයකම. තේරුණාද? මම දන්නවා මාත්‍යා. මම දන්නවා. කාමලිකා නෝනා මැරිලා නෑ. නෝනා මැරෙන්නේ හෙට. නෝනා බලන් ඉන්නේ මං බේට් ටික ගෙනකන්. නෝනාට බෙහෙත් ටික දෙන්න ඕනේ. නෝනා බලන් ඉන්නේ මං බේට් ටික අරගෙනකන්. මෙන්න වැඩි බං. ඉතින් ඉන්න කන්ට කලින් මාත් කාලේ ඉන්න බෑ. මේකත් අරන් ගියා.